දැන් අපි සිංගල් ක්‍රොෂේ පේලියක් හදමු. දැන් අපි ගොතපු පේලිය මෙහෙම තියෙනවනේ. ඔයගලන්ට ඕනේ නම් මෙන්න මේ හිඩස් වලින් දාන්න පුළුවන්. හැබැයි දැන් අපි මේ පළවෙනි චේන් එක නෙමෙයි දෙවෙනි එක මෙහෙම හැරෙව්වට පස්සේ මේ එළියෙන් තියෙනවා ලයින් එකක්. බෑක් බම්ප් එක. ඒකේ පළවෙනි චේන් එකේ තියෙන එක නෙමෙයි දෙවෙනි එකේ තියෙන බෑක් බම්ප් එකට අපි මෙන්න මේ කැලලට දානවා. ඊට පස්සේ යාන් එක පටලවල එතනින් ගන්නවා එකපාර. එතකොට ලූප්ස් දෙකක් දැන් තියෙනවා කටුවේ. ඊට පස්සේ අපි ආපහු යාන් එක පටලවලා ලූප්ස් දෙක ඇතුළෙන්ම ගන්නවා. ළඟට ආයේ අනිත් බෑක් බම්ප් එක තෝරගන්නවා. කටුවෙන් පටලවලා යාන් එක ගන්නවා. ලූප්ස් දෙකක් තියෙනවා යාන් කටුවේ. ඊළඟට යාන් එක පටලවලා එළියට ගන්නවා. මේ සිංගල් ක්‍රොෂේ. ඒක අපි මෙහෙම සම්පූර්ණයෙන්ම චේන් ටික පුරවගෙන මේ විදිහට සිංගල් ක්‍රොෂේ හදාගන්න ඔයගලන්ට පුළුවන්. තියෙන සිංගල් ක්‍රොෂේ පේලිය. මේක පුරුදු වෙන්න එක සමාන විදිහට මේ පේලිය හැදෙනකම්. පළවෙනියටම ගොතද්දී ඒක ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ වුණාට කමක් නැහැ. මේ විදිහට ගොතන්න. අත හුරු වුණාට පස්සේ ලස්සනට ඔයගලන්ට ගොතන්න පුළුවන්. මේකටත් ගේතු. හරි. ඊළඟට අපි මේකම අනිත් පැත්තට ගොතනකොට මම කියලා දෙන්නම්. දැන් අපිට උඩට මෙහෙම ගොතාගෙන යන්න ඕනේ නම් අපි දැන් පොඩි තව කොටසක් කියලා දෙන වැඩිපුර මෙන්න මේ යාන් එක අපි කපලා මෙතනින් අයින් කරොත් මේක ලෙහෙනවනේ. ඒ හින්දා අපි මෙතනදී මෙන්න මේ අතරින් කටුව දාලා ඉතලා මේ අපි ලූපේ ටික ඇද ගන්න. ඒක ගැලවෙන්නේ නැති වෙන්න. මෙතනින් මේ යාන් එක මේ පැත්තට ගන්නවා එළියට. හරිද? ඒක මේ පොඩි වැඩිපුර කෑල්ලක් කියලා දෙන්නේ මේ. ඒක එතනින් ගත්ත විතරයි. ඒක මෙහෙම තියාගන්න. ඊට පස්සේ අපි ඒක ටිකක් මේ පැත්තට ගොතන එකේදී ටිකක් දුර යනකම් ගොතනවා. හරි. දැන් අපි අතනින් නතර කරා. ඊට පස්සේ අපි එහෙම්මම මේක හරවනවා මේ පැත්ත. දැන් ඔයා යාන් එක වගේ හැමතිස්සෙම මේක පිටිපස්සෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට පේන මේ පළවෙනි හිඩසේ මේ තියෙන ස්ටිච් දෙකක් අතර හිඩසෙන් අපි කටුව දානවා මෙන්න මේ විදිහට. දාලා ආපහු යාන් එක ගන්නවා. ලූප්ස් දෙකක් තියෙනවා. සිංගල් ක්‍රොෂේ එකක් හදනවා. කටුව දානවා මේ විදිහට හදනවා. අපි දැන් මේ අරගත්ත යාන් එකත් එක්කම මේ වටෙන් තමයි ගොතන්නේ. ඒ කියන්නේ මේ අපි දැන් මේ ඇතුලින් කටුව දානවානේ. මේ යාන් එක ගනිද්දී අර කොටසත් වැහෙනවා. ඒක සාමාන්‍ය මේකත් එක්කම නිකන් තියනවා කියලා හිතාගෙන ගොතන්න. මේක ගණන් ගන්නේ නැතුව. මේ විදිහට සිංගල් ක්‍රොෂේ මේ පේලියත් අපිට හදන්න පුළුවන්. මෙතනින් කටුව දැම්ම යාන් එක ගත්තා. ලූප්ස් දෙකෙන්ම එකපාරක් ගත්තා. ලූප්ස් දෙකක් තියෙනවා. ආයෙ පටලවලා යාන් එක ගත්තා. මේක සිංගල් ක්‍රොෂේ.
කොටස තියෙනවා මේ කෑලි විතරක් කපමු. මේ තියෙන අපේ සිංගල් ක්‍රොෂේ පේලි දෙකක් අපි දැන් කම්ප්ලීට්. දැන් ඒ විදිහම තමයි ආයෙ මෙතනින් අනිත් පැත්ත හරවලා මේ පැත්තට හැමදෙස්සෙම හරවන්න. යාන් එක පිටිපස්සට තමයි මේක තියෙන්න ඕනේ. මේ දිග යාන් එක හැමදෙස්සෙම. මේ පැත්තෙන් තියෙන්න බෑ. අපි මේක මේ ගානට තියාගන්න. ගොඩක් උඩට ගන්න එපා. මේ ගානට තියාගෙන. මේ පළවෙනි හිඩස තියෙනවා. ඔයගලන්ට පේනවා මෙතන. ඒකෙන් යාන් එක ගන්නවා. ආපහු ගන්නවා. මේ විදිහට සිංගල් ක්‍රොෂේ හදාගන්න. හරිම ලේසියි.